එයාබස් කතාවේ ලංකාව දේශපාලනය සම්බන්ධ කරගෙන අපිට හිතන්න පුළුවන් සංවේදීම කතා මංගලට පැදිලි කරන්න මේක මම පොඩ්ඩක් ලොජිකලි හිතලා මගේ මතය තමයි මම මේ කතා කරන්න. එතකොට ඊයේ පෙරේද අපිට අහන ලැබෙන යාබස් කතාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ලොකු වැද්දිකාරයෙක් වෙන එකට වැදිකාරෙක් උන්නෑ වැදිකාරෙක් වෙන්න යනවා කියන එක අපිට දැනකන්න ලැබුණ ඒත් එක්කම එයා සම්බන්ධ පුද්ගලයෙක් සේවදිවි හානි කරගන්නවා. එතකොට එකබද්ධ විපක්ෂයෙන් එක දිගට ඒ පුද්ගල මැරිච්ච වෙලාවිඳම් මේ වෙනකං එකබද විපක්ෂයෙන් චෝදනා කරනවා මේ ඝාතනය කරේ ආණ්ඩුව විසින් කරන ලද ඝාතනයක් කියලා. එතකොට මට තියෙන දැම් අපි පාක්ෂිකය වශයෙන් අපි ලොජිකල හිතන්නවන දෙයක් මඟලට පැහදි කරන්න ම කියනද හරිද වැරදි කියලා ඔගොල්ල පස කියන්න මට මේ කමෙන්ට් එක බල්ලම කියන කතාව සම්පූර්ණයෙන් හලා දැ හදිසේවත් ඔය සේදී හානි කරගත්ත පුද්ගලය අප නිදහස් වෙලා තියෙදදින මේ ඔහු සේදී හානි කරගන්නවා කියලා කියන තාම එක උසාවියෙන් ඒ ගැන කිසිම අපිට දීලනෑ උසාවිය තිරණය. එතකොට හැබැයි විශේෂ ලංකාවේ ගොඩක් නාලිකා මාජනාලිකා සහ දේශපාලක් යන ඔහු සේදී හානි කරගත්තයි කියන එක මේ වෙදි තහවුරු කල් ඉවරයි. එකන නීතියෙන් සහ ඒ අදාළ මරණ පරීක්ෂණ එන්න කලින් තහවුරු කල් ඉවරයි. හරි ඒක පැත්තකින් තියමුක ඒකයි ඉල්ලා අපේ සමාජයේ කියන අපේ මාධ්‍යය සහ දේශපාලක්ඥයන්ගේ තියෙන නුගත්කම අපි ඒක පැත්තකින් තියමු. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ ඔය පුද්ගලයා ඒ වෙලාවේ ඒ උසාවි විසින් ඔහුට ඇප ලැබුන් නැත්තං මොකක්ද වෙන්නේ ඇප ලැබුන් නැත්තං නිසක වශයෙන්ම ලංකාවේ එකපද විපක්ෂයෙන් කියන දේ තමයි ඔහුව හිර කරලා තියෙන්නේ ඉන්න බැරි කාම්බරයක කළුවර කාම්බරයක පොඩි කාම්බරයක කන්න බොන්න නෑ කියලා ඔහුව පුළුවන්තර ඉක්මට නිදහස් කරන්න අනිවාරයෙන් උත්සාහයක් කරන්න මහිතන සලේගි කතාවෙදී ඒ වගේ දෙයක් මට හිතන උන්නේ මේ වගේ දෙයක් ඔහු එලිට ගන්න කියලකොද හේතුව සෑහෙන දෙනා සෑහන උත්සාහයක් දරුවම සලේ කියන පුද්ගලයාව ඒ අදාළ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු හිරේ තියන්න නැතුව එලියට ගන්න කියන්නේ උසාවි ගියා ඊට පස්සේ පොලිසි ගාන ගියා ඒ මදි වඩා අත්සම් 10,000 ලක්ෂ ගාන ගත්තා. ඒ හැමෝම උත්සාහ කරේ මේ සලේ කියන පුද්ගලයාව උසාවි කෙනෙක් හිරෙන් එලියට ගන්න. එතකොට ඒ හිරෙන් එලියට අරගෙන මොකද ඔහුත් ප්‍රධාන සාක්ෂිකරයෙක් වෙනවා. මේගොල්ලෝ තැත් කරේ ඔහුව මෙතනින් එලියට අරගෙන ඔහුට යම් දෙයක් කරන්නද. මොකද සමහර විට ඔය එයාබස් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මේ විදිහේ ඒ දවස්වලම බන්ධනාගාර ගත කරලා තිබ්බනම් ඔහුට මේ වගේ ඉරණමක් අත් වෙන්නේ නැහැ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මේක ආපු වෙලාවෙ ඉඳන් සමාජගත කරන්න මේක ආණ්ඩුව කරපු දෙයක් කියලා. එතකොට මෙතනින් අපිට පැහැදිලි වෙන මට නම් පැහැදිලි වෙන දේ අර මේගොල්ලෝ සමාජයට දාන්න හදන ආණ්ඩුව වැරදි කියලා. හැබැයි තාම නීතියෙන්වත් අදුම ගානේ ඒ අදාළ බලධාරීන්වත් කිසිම අපිට උත්තරයක් හම්බෙන්නේ නැතිලාක. ඉතින් මේක හරිම ඩවුට්ෆුල්. මම කියන්නේ මම හැම වෙලෙම කියන වගේ ලංකාවේ තියෙන ජරා දේශපාලනයක් සමහරට මාව මරයිද කියන්නත් දැන් මම මේ කතා කරන විදියට. හැබැයි ඇත්තම කතාව මම මේ දේශපාලන වශයෙන් මම ආණ්ඩු පක්ෂ ගැන කතා කරනවත් නෙමෙයි මම ඒකාබද්ධ විපක්ෂ ගැන කතා කරනවත් නෙමෙයි. මම කතා කරන්නේ සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් මට හිතන දේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය ඒකාබද්ධ විපක්ෂ ආණ්ඩුව කිසිම දෙයකට වඩා හොඳ දේශපාලන දැනුමක් තියෙන ආර්ථිකමය දැනුමක් තියෙන පිරිස මං අනිවාර්යෙන් ඉස්සරහට අරන් එනවා. ඒක මම කොහොමත් කරන දෙයක් මගේ හිතේ තියෙන දෙයක්. ඒක අමතරව මේ සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් මං කියන කතාව. මොවුන් මේ සලේගේ කාරණාවයි මේ කාරණාවයි මන් දෙක සම්බන්ධ කරගත්තාම විපක්ෂය ගොඩක් දුරට උත්සාහ කරේ සලේව එළියට ගන්න මොකක් හරි හේතුවක් හින්දා. හැබැයි මේ සිද්ධි කාරණා දෙක සලකා බලද්දී එයාබස් සම ගැටලුව තියෙන එක්කෙනා එළියට ආවම එයා මරනවා. හැබැයි එයා එළියේ ඇතුලේ හිටියනම් එයාබස් සිද්ධිය සම්බන්ධයෙන් ඒ පුද්ගලයා ඇතුලේ හිටියනම් මොකද ඔහු විසින් කියලා තිබ්බා ඔහුව හිරබාරයේදී බලෙන් රාජපක්ෂ බලෙන් මේකට සම්බන්ධ කරන්න කියලා බලපෑම් කරා කියලා. ඒතකොට එහෙම කියලා කතාව වෙනතකට හරවලා ඔහුව කොහොම හරි එළියට ගන්නවා. ඒතකොට ඔහු සුයිසයිඩ් කරගන්නවා. හැබැයි සලේගේ සිද්ධියේදී සලේට එළියට හම්බ වෙන්නේ නැහැ. මේගොල්ලෝ අත්සන් 10 ගානේ කරගෙන කතා සෑහෙන උත්සාහයක් ගන්නත් හැබැයි උන්ට ඒ දේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒතකොට මේ කතා දෙක එකිනෙකට ඒ කියන්නේ සිද්ධීන් එක සම්බන්ධ නැහැ. හැබැයි ඔවුන්ගේ ඔවුන්ගේ මේ ඒකාබද්ධ විපක්ෂයේ හැසිරීම හරිම අර්බුදකාරී. එක හා සමාන ප්‍රශ්නයක් දෙක ප්‍රශ්න දෙකේම රාජපක්ෂලා ඉන්නවා. ඒතකොට එක ප්‍රශ්නකදී හිරබාරේ ඉන්න එක්කෙනා හිරේ ඉන්න විදියට ඒගොල්ලෝ සැටිස්ෆයිඩ් නැහැ. ඒකට ඉන්න වෙන විදිය හරි නැහැ කියලා ඊට ගන්න හදනවා. ඒ මැදවට එළියට එක්කෙනා සුයිසයිඩ් කරගන්නවා. ඒතකොට මේක ප්‍රශ්නයට තුඩු දුන්න කාරණාවක්. මම ඒක හැම වෙලේම කියන්නේ මේ ලංකාව දේශපාලනය අපිව අන්දනවා. අපි පුළුවන් තරම් කරන්න ඕනේ තර්කානුකූලව ප්‍රශ්න එකක් නෙමේ ප්‍රශ්න 3-4ක් එකතු කරලා මොකද්ද වෙලා තියෙන්නේ කියන එක හරියට හොයා බලලා හරි අදහස ගන්න එක. මම හිතනවා මේකෙන් අයිඩියා එකක් එන්න ඇති කියලා.
ෆලෝ කල තියගන්න මගේ කවුන්් එක ඉස්සරහද අලු දේශපාලන පක්ෂයක් ලංකාටන සමහරට මේක වෙයි ඉස්සරහට එන ලොකුම ස්ට්‍රෝංම විපක්ෂ ඒ වගේම සමහරට ස්ට්‍රෝම ආණ්ඩුවක් වෙන්නත් පුළුව තැකිවරිමච්